චහුට කතාවේ සමාධි කියලා කියන්නේ ලැබෙන්න ඕනි හැම සැප සම්පතක්ම ලැබිලත් මානසික සතුටක් ලැබෙන්නේ නැති ගැහැණියට. කොච්චර මිල මුදල් තිබුණත් විවාහ ජීවිතය ඇතුළේදී එයා සෑහෙන දුක් විඳිනවා. ඔයා මේ කතාව මුලින් ඉඳලම බලපු කෙනෙක් නම් ඔයා දන්නවා සමාධි විශ්වව සතුටින් තියන මොනතරම්නම් කැපකිරීමක් කළාද කියන්න. ඒත් විශ්ව කියලා කියන්නේ සාර්ථක සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්න දන්න කෙනෙක් නෙවෙයි. එයාගේ අතින් වැරද්දක් සිද්ධ වුණොත් ඒක වැරද්දක් විදියට එයා දකින්නේ නැහැ. ඒත් බැරි වෙලා හරි වෙන කෙනෙක් අතින් වැරද්දක් සිද්ධ වුණොත් ඒකට දෙන්න ඕනි දඬුවමටත් එහා ගිය දඬුවමක් දෙන්න තමයි විශ්ව හැම වෙලේම උත්සාහ කරන්නේ. සමාධි එයා මුලින් ආදරය කරපු කෙනාවත් අතෑරලා විශ්ව ළඟට ආවේ එයාගේ අම්මගේ තාත්තගේ කීමට. ඒකෙන් අන්තිමට සිද්ධ වුණේ සමාධිගේ සැනසීම නැත්තටම නැති වුණ එක. සමාධි කියන්නේ සතුට වෙනුවෙන් මහ ලොකු දේවල් බලාපොරොත්තු වෙන කෙනෙක් නෙවෙයි. ඉතින් සමාධිට ගැලපෙන්නේ කොච්චර අගහිකකම් තිබුණත් සමාධිව සතුටින් තියන්න පුළුවන් හංසයා වගේ කෙනෙක්ව. ඇත්තම කිව්වොත් වන්දනයි විශ්වයි කරන වැඩවලින් සිද්ධ වෙන්නේ සමාධිගේ හංසයාගේ අතර තියෙන බැඳීම තව තවත් ශක්තිමත් වෙන එක.